පින්වතුනි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ එකම ධර්මයක් නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම නිසා වඩා නොගැනීම නිසා මේ සත්වයෝ රෙදි වියන්නන්ගේ මීයන් විසින් කපන ලද නූල් බෝලයක් වගේ අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ කියලා. කොමක් අවබෝධ නොකිරීම නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකිරීම නිසා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් කොමක්ද? දුක්ඛාර්ය සත්‍යය. දුක හඳුනන්නේ දුක දන්නේ දුකයි දුකයි කිව්වට සැබෑ දුක කොමක්ද කියන එක තාම දන්නේ නැති වෙන්න පුළුවන්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් දුක් ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා අන්තිමටම ඒ දුක්ඛාර්ය සත්‍යේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේදී දුක්ඛාර්ය සත්‍ය දේශනා කරන තැන අන්තිමට දුක වශයෙන් දැක්වේ කුමක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. අපිට අනෙක් දුක් ටික ඔක්කොම ප්‍රකටයි. ඉපදීම දුකක් කියන එකත් වැටහෙනවා යම් යම් කෙනෙකුට. ලෙඩ වෙන එකත් දුකක් කියලා තේරෙනවා. වයසට යන එක ලෙඩ දුකක් කියලා තේරෙනවා. ඉතින් කොහොමටත් බයෙන්ම ඉන්න දේ මොකද්ද? මැරෙයි කියලානේ. බය කියන්නේ දුකටයි එකක්. මැරෙයි කියලා බය, මරණයත් දුකක් තමයි. Taman අකමැති අය දකින්න එකතු වෙන්න ලැබීමත් දුකක් තමයි. තමන්ගේ කැමැති අයගෙන් වෙන් වෙන්න ඈත් වෙන්න සිද්ධ වීම දුකක්ම තමයි. අපේ හිතවල කොච්චර බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙනවද? ඒවා ඉටු කරගන්න තමයි මේ සෑහෙන උත්සාහ කරන්නේ. හැබැයි මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු නොවුනොත් මොකද වෙන්නේ? ඒ දුක යම් පිච්ඡන් නැලබති තම්පි දුක්ඛං. බලාපොරොත්තු ප්‍රාර්ථනාවක් ඇද්ද ඒක ඉටු නොවුනොත් එතනක් තියෙන්නේ බලාපොරොත්තු සුන්වීමේ දුක. ඔහොම කියලා අන්තිමට කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අර ඉපදෙන තැනත් පංච උපාදානස්කන්ධ, ලෙඩ වෙන තැනත් පංච උපාදානස්කන්ධ, දිරණ තැන සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධ, මරණය කියන තැනත් වෙන්නේ පංච උපාදානස්කන්ධය. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එකතු වීම, කැමති දේ නොලැබීම තැන් වල අපිට නොපෙනුනාට ඔය සියලු තැන්වල පින්වතුනි වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක. අපි හැමතිස්සෙම රූපයක් අල්ලගෙන ඉන්නේ. රූපයක එල්ලිලා ඉන්නේ. ඒ රූපේට එල්ලිලා රූපේ උපාදාන කරගෙන රූපේන චන්දරාගයෙන් බැඳුනොත් ඒක රූප උපාදානෙ වෙනවා. ඒ රූපේට මගේ හිතේ කැමැත්ත චන්දරාගයක් ආවොත් එහෙම අන්න එතන සකස් වෙන්නේ කුමක්ද? රූප උපාදානය. නිකම්ම රූපයක් ඇහැට පෙනුණු පමණින් උපාදානය වෙනව නෙවෙයි. ඒ පේන රූපේට මම කැමැත්තෙන් ඇලුනොත්, ආස කළොත්, අන්නේ ආසා කරන කැමැත්තෙන් ඇලෙන එකමයි උපාදානය කිව්වේ. ඒ ඇලුනේ රූපයකට නම් ඒක රූප උපාදානය. ඒ රූපයක් පදනම් කරගෙන අපිට ඊට පස්සේ ඔන්න ඇලීමකට යනවා. වින්දනයකට යනවා. අපිට හමු වෙච්ච ස්පර්ශ වෙච්ච රූපය ලස්සන එකක් නම්
මම කැමති එකක් නම් මෙහිරි රූපයක් නම් මට මොකද්ද උපදින්නේ? සතුටක්, සොම්නස, සැප වේදනාවක් උපාලි මහත්තය ඇති වෙනව නේද? දැන් ඔයා කැමති රූපයක් නම් ඔයාට හම්බ වුණේ මේ ඉන්න අයට හරි සතුටුයි ඒ රූපේ හමු වීම තුල. එතකොට ඒ රූපේ මත මට දැන් ඇති වෙලා තියෙන මොකද්ද? වින්දනයක්. මොන වින්දනයක්ද? සැප වින්දනයක්. දැන් මේ සැප වින්දන මම කැමතිද නැද්ද? කැමතියි. තියාගන්න ඕනද නැද්ද? තියාගන්න ඕනේ. ඒ සැප වේදනාව ආරක්ෂා කරන්න ඕනද නැද්ද? ඕනේ. ඒක නැති වෙනකොට දුකයිද බයයිද? දුකයි, බයයි නැති වෙයි කියලා. තියාගන්නයි ඕනේ වෙන්නේ. සැප වේදනාවේ කුල්මත් වෙනවා. ඒකට ඇලුම් කරනවා. අන්නේ වින්දනයේට ඇලුම් කරන එකට කියනවා මක් කියලාද? වේදනා උපාදානය කියලා. වේදනු උපාදාන ස්කන්ධේ වින්දනේ උපාදානය වෙනවා. උපාදානය වෙන්නේ කැමැත්තෙන්, චන්දරාගෙන්. එතන තණ්හාව වැඩ කරනවා. හැමතිස්සම රූපයක් කරා රූපයක් අල්ලගෙන ඒකට බැඳිලා ආසාවෙන් වින්දනයක ඉන්නවා. වින්දනේ එන්නේ නැත්නම් ඒ රූපෙන් සතුට මට දේශේ නම් එන්නේ ඒක ඉවත් කරන්න බලනවා. ඇයි ඉවත් කරන්නේ? එතන තියෙන්නේ ඉවත් කිරීම තුල තියෙන අපිට ප්‍රකටව තරහ වගේ දැනුණට ඇතුලෙන් වැඩ කරන්නේ තණ්හාව. මතු පිටින් පේන්නේ මොකද්ද? තරහෙන් මට එපා අප්පිරියයි කියලා. අප්පිරියාව තුල තියෙන්නේ තණ්හාවයි. ප්‍රියත්වයට දලු දාන්න. ප්‍රියත්වේ මෝරන්න. මගේ ආස්වාදයෙන් මෝරන්න. මේ රූපය මේ දැනෙන දේ මට උපකාර වෙන්නේ නෑ. මම හැමතිස්සෙම ඉස්සරහින් තියාගෙන ඉන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව ඇලීම රාගේ කෙලෙස් ඉදිරියෙන් තියාගෙන තමයි ඇහෙන් රූප බලන්නේ. හැමතිස්සෙම කෙලෙස් තියාගෙනයි ඉස්සරහට උලුප්පවල තියාගෙන තමයි ඇහෙන් රූප බලන්නේ. කනෙන් ශබ්දයක් අහන්න යන්නෙම මිහිරි බව අපේක්ෂා කරගෙන. ආශාව තියාගෙන යන්නේ. කෙලෙස් තියාගෙන යන්නේ. හැබැයි ඒ බලන වෙලාවේ මට හිතක් එන්නේ ප්‍රිය දේත් අප්‍රිය දේත් මට හමු වෙන්න පුළුවන් කියලා අරමුණක් නෑ හිත. අර බලාපොරොත්තු ප්‍රිය දේම ලැබේවානේ. අප්‍රිය දේ ලැබිච්ච ගමන් මක් වෙනවද? ප්‍රිය දේ නොලැබීම තුල තරහමනාප ගතිය ඇති වෙනවා සිද්ධේ. කනෙන් අහන තැන්වලදීත් ඒ වගේ තියෙනවා. ගැටීම එන්නෙම තණ්හාව පෝෂණය වෙන්න ඉඩ නැති නිසාමයි. ඒ වින්දනයේ අපි උපාදානයේ වෙලා ඉන්නවා. අපි වින්දනයකට රූප අල්ලගෙන යනවා. ඉතින් අපිට මෙතන සකස් වෙන්නේ ඇලීමක් බැඳීමක් සසර යලි උපාදානයේ වෙන්නේ භවයේ සකස් වෙන ටිකක් නේද වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ওই නොතේරුම්කම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඊට සංඥාව හඳුනා ගන්න ස්වභාවය. දැන් මේ එක එක රූප ගොඩක් දැක්කහම මට හඳුනා ගන්න. දැන් මේක මම ජීවිතේ මුල්ම වතාවට දැක්කේ අද නම් මේකට මට නමක් දෙන්න නැහැ. හැබැයි මේක මේ හැඩේ යුක්ත කියලා හැඩයක් මගේ ඔළුවේ රැඳෙනවා. හැබැයි ඒකට නමක් දෙන්න මාගාව කලින් දාගත්ත නම් ලයිට්ටුව නැහැ. අපි ගොඩාක් සංඥා ගොඩක් දාගෙන තියෙන්නේ. කවුරු නමුත් සමාජයේ ලෝකේ බොහෝ දේවල් ඇසුරු කරනවා දන්නවා කියලා කියන්නේම සංඥා ගොඩ ගැහිලා තියෙන්නේ. ඒ සංඥා එක්ක ඔට්ටු වෙවි යනවා. මෙහෙම කියලා සංඥාවෙන් කරන්නේ හැඳිනීමක්. හැබැයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඒ සංඥාව කොයි වගේ කියලාද උපමාවක් වශයෙන් දැක්ුවේ? මිරිඟුව වගේ. ඒක ඇත්තත් එහෙනම් අපේ සංඥාව. අපේ සංඥාව ඇත්ත නෙවෙයි. මිරිඟුව ඇත්ත. මිරිඟුවක් තියෙනවා නමුත් මිරිඟුව පේන්නේ වතුර වගේ. ඒ නිසා රැවටිලා යනවා මෝ. කවදාක්වත් මේ මොවාට වතුර හම්බ වෙන්නේ නෑ. පිපාසිතවම මිරිඟුව පිටිපස්සේ ගියාට පැන් ලැබෙන්නේ නෑ. පිපාසිතවම එයා මරණයටපත් වෙනවා. අපිත් පිපාසිත මෝ වගේ මිරිඟුවක් නම් වූ සංඥාව ඔස්සේ උපාලි මහත්තයා සෑහෙන කාලයක් සංසාර දුවගෙන
ඇවිත් තියෙනවා. අදත් කරන්නේ මොකද? අදත් ඒ සංඥාව ඔස්සේ දුවනවා. ඒ රූප හොය හොයා ආසාවෙන් දුවනවා. ඒ වින්දන ඉල්ල හොය දුවනවා. වල් මත් වෙලා යනවා. පිස්සු හැදිච්ච බල්ලෝ වගේ අරමුණ නෑ. ඉබා ගාති දුවනවා. කොහෙද දුවන්නේ? ඇහැ ළඟ නතර වෙලා හොයනවා සතුටු වෙන්න. කන ළඟ නතර වෙලා හොයනවා සතුටු වෙන්න. දිව ළඟ නාසය ගැන කය තුල මනසෙන් පවා උදකලා වෙච්ච වෙලාවේ හොයනවා ඉල්ලනවා මක් වෙන්නද? දුකක් නැතුව සතුටෙන් සැපසේ ඉන්න. දැන් උපාලි මහත්තයා අවුරුදු 60 පැනලා අවුරුදු 50ක් තිස්සේම හෙව්ව මොනවද? සැප හෙව්වා. උත්සාහ කළා යමක් දුරු කරන්න. යමක් ලං කරගන්න උත්සාහ කළා. දුරු කරන්න උත්සාහ කළේ මොනවද? දුක. ලං කරන්න උත්සාහ කළේ මොකද්ද? සැප. තාම දුරු කරන්න බැරි වුණේ මොකද්ද? දුක. ලං කරගන්න බැරි වුණේ මොකද්ද? සැප. අවුරුදු 50ක් තිස්සේ මේ දුවන ගමන ගිහිල්ලත් ලැබුණ නැත්නම් ඊතුරු අවුරුදු 10 ලැබෙන්නේ නැහැ ඔය යන ගමනේ. තව අවුරුදු 5යි 10යි වෙන්න පුළුවන් ජීවිතවල ඉතුරු වෙලා තියෙන්නේ මගේ ඉඳලා. ඒ 10ත් මේ විදිහට ගියා නම් ඔය කරන ක්‍රමයට දුක ඉවත් වෙන්නෙත් නැහැ. හොයන සැප ලැබෙන්නෙත් නැහැ. අපි එහෙනම් වැරදි පාරක යන්නේ. ඒ වැරදි පාරේ යන නිසා මොකද වෙන්නේ? වැරදි සංස්කාර ටිකක් සකස් වෙනවා. ඒවට කියනවා අපුඤ්ඤාභි සංස්කාරයන්. පව් සිද්ධ වෙනවා. සංසාරේ පැවැත්මට හේතු වෙන කර්ම සකස් කරනවා චේතනාමය වශයෙන්. සිතෙන් හදනවා අපි. සිතෙන් හදලයි බලන්නේ මේ පැත්ත. සිතෙන් හදලයි අහන්නේ. සිතෙන් හදලයි අත තියලා කන්න බොන්න යන්නේ පරිහරණය කරන්න යන්නේ. ඒ විදිහේ වැඩපිළිවෙලක් කරගෙන යන්නේ. සංඥා ලෝකයක ගොනු වෙලා ඉන්න අපි සංස්කාර පැත්තට ඊළඟට මෙයා වෙලා ඉන්නේ. එක එකව මනස නිර්මාණය කරනවා. සකස් කරනවා අපි. සැලසුම් කරනවා. ඒ සකස් කිරීම මනසේ සැලසුම් කිරීම නිර්මාණය කිරීම මනසේ වචනෙන් එළියට දාන ඒවා කායික ක්‍රියා වශයෙන් එළියට දාන ඒවට කියනවා මොනවා කියලාද? සංස්කාර කියලා. ඒ සංස්කාර පින් ඒවත් තියෙනවා. හොඳ ඒවත් තියෙනවා. ඒ සංස්කාර දුක උපදවන නිරේගාමි සතර අපායට යන්න හේතු වෙන සංස්කාරත් කර්මත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම විඥාණය ඉස්සරහින් තියාගෙන තමයි කරන්නේ. අපි විඥාණයටත් බැඳිලා. සංස්කාර වලට මම මේ එනිසා අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම මක් වෙලාද මහත්යෝ? බැඳිලා, ඇලිලා, මගේ කරගෙන, මගේ කරගත්ත තැන දුක ශෝකය වේදනාව මට හිමි වෙන්නේ. ඒක තුල ඉන්න වාරයක් පාසා මතු භවයක විපාක පිණිස කර්ම සකස් වෙනවා. ආය උපතකට යනවා කියන්නේ ආය ජරා මරණ ගොඩකට මූණ පාන සිද්ධ වෙනවා. ඒ මූණ පාන අතරේදී ආය භවයකට ආදාර කර්ම සකස් වෙවීමයි යන්නේ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධ තමයි හැමතිස්සෙම සකස් වෙන්නේ. අන්න ඒ ආයතන හය හරහා ලබන අත්දැකීම් වල හානියක් විපතක් නැහැ. සලායතන තියෙනවා ඇහැ කන නාසය දිවකය මනස කියලා. ඒවට බාහිරින් හමු වෙන ගෝචර රූප ටිකක් තියෙනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා හයක් අර ඉන්ද්‍රිය හයට. ඒ ඉන්ද්‍රිය වල කෙලෙස් නැහැ. ඇහැට පේන අර රූප ශබ්ද වල කෙලෙස් නැහැ. ඒවා මෙතෙන්ට හමු වෙන ස්පර්ශය තුලත් කෙලෙස් නැහැ. ස්පර්ශයේ වෙන එකක්, ස්පර්ශ සමුදය වෙන එකක්. ඇහැට උපාලි මහත්තයා පේනකොටම මට වෙන්නේ ඇහැරහා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. ඇසයි රූපයයි දෙක එකතු වීම තුල චක්කු විඥානයත් එකතු වීම තුල දැක්කා පෙනුණා කියන සිද්ධිය වෙනවා. ඒකට කියනවා ස්පර්ශය කියලා. ඉස්සල්ලාම් පේන මට්ටමේ
අන්න එතන කෙලෙස් නෑ. ඉස්ලාම් පේන මට්ටමේ තුලින් නතර වෙන්න කිව්වා. ඒකයි කිව්වේ දිට්ඨ මත්තං. සමුදේ නැත්තම් ස්පර්ශයේ ස්පර්ශ මට්ටමින්ම නතර වෙන්න දෙන්න. ස්පර්ශ සමුදේට වෙන්න දෙන්න එපා කිව්වා. ස්පර්ශ සමුදේ වෙන්නේ අර දැක්ක දේ. ෂෝක් කියලා ඇලෙන්න ගියොත්, කැතයි කියලා ගැටෙන්න ගියොත්. එතකොට මොකද වෙන්නේ? ඉස්සල්ලාම දකින්නෝ පේනව රූපේ ඒකට වටිනාකම් දෙනවා කියන්නේ ස්පර්ශ සමුදේ. ස්පර්ශ සමුදේ තුල තමයි කෙලෙස් හටගන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ දාරුචූරිය ඇතුළු ගොඩක් අයට ස්පර්ශ මට්ටම වළක්වන්න බෑ. ස්පර්ශයේ හරියට හැම ගහපු එළදෙනක් වගේ කිව්වා. හැම ගහපු එළදෙනක් වගේ කිව්වා ස්පර්ශය. නේද? ඇයි එහෙම? ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ. අර හැම ගහපු එළදෙන එලිමහනේ ඉන්න කොටත් එලිමහනේ ඉන්න මැස්සෝ සත්තු වෙන සත්තු ඇඟේ වහලා කොට කණ්ඩ බලනවා හැම ගහපු එළදෙනව. ඒ එළදෙන එලිමහනේ ඉන්නකොට අමාරු කියලා ගහකට හේත් වෙනවා ගිහිල්ලා. ගහේ ඉන්නවන යම් කූඹි, කඩේ, දිමි වගේ යන ඒගොල්ලෝ මේකට ගොඩ වෙලා අර එළදෙනව කනවා. එතකොට පීඩාව යාට. මේ ඊළඟට එයා වතුරකට බහිනවා. වතුරට බැස්සත් වතුරේ ඉන්න සත්තු මාළු වගේ කොටන්න පටන් ගන්නවා. පීඩාව. එයා කොහේ හිටියත් හැම ගහරපු එළදෙනට සුවයක් සතුටක් නෑ, පීඩාවක්මයි තියෙන්නේ. ස්පර්ශයත් හරියට හැම ගහපු හැබැයි ස්පර්ශ මට්ටමින් අපිට නවත්ත ගන්න පුළුවන් වුණොත් වැඩේ ගොඩ. හැබැයි ඒකට ඇලෙන්න බැඳෙන්න ගියොත් එහෙම ස්පර්ශ සමුදය වුණොත් එහෙම තණ්හා මාන දිට්ඨි වලට යන මට්ටමට සිතුවිලි පහළ වුණොත් එහෙම ඒක දිට්ඨ මත්තම් වෙන්නේ නැහැ. දිට්ඨේ අදිට්ඨ මත්තම් වෙනවා. දැකපු දේ නොදකින මට්ටමට යනවා. දැකපු දේ මස්සැසටයි පේන්නේ, බාහිර රූපය, බාහිර ශබ්දේ කනට ඇහෙන්නේ. මේ සියලු ඉන්ද්‍රියන් ටික එළියේ දේවල් අල්ලන්නයි ලැහැත් වෙලා තියෙන්නේ. එළියේ දේවල් ගන්නයි තියෙන්නේ. මේ අපේ ඉන්ද්‍රිය ටික එළියට යොමු නෙරලා තින්නේ. නේද? ඈ කන නාසය දිව කය මේවා එළියේ දේවල් ගන්නයි තියෙන්නේ. හැමතිස්සෙම අපි එළියෙන් දෙයක් අරන් ඒකත් එක්ක එකතු වෙලා ඉන්නේ. එළියේ දේ මේ ආයතන වලට ගෝචර වෙනකොට අන්න ධම්මචක්කුම් උදපාදි කියන්නේ දැන් එළියේ දේ නිසා, ඇහැට පෙරිච්ච දේ නිසා මගේ හිතට දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඇහි කනට ඇහිච්ච දේ නිසා මගේ දැන් හිතේ මොකද්ද මේ නලියන ගතිය කියලා ඇතුළට කිමිදිලා බලන එක තමයි ධම්ම චක්කු. ධම්මැසෙන් බලනවා. සත්‍ය දකින්න බෑ මස්සැසෙන් පිංගුතුනේ. කවදාකවත් මස්සැසෙන් මේ ලෝකේ කොච්චර හොයා බලා ගියත් ධම්මැස නම් උපදවා ගන්න බෑ. සෝවාන් මාර්ගයකටපත් වෙන්න බෑ. දකින්න ඇහෙන රස විඳින, නාසයට දැනෙන, දිවට දැනෙන, මනසට එන, කයට දැනෙන සියලු අරමුණු සම්බන්ධයෙන් විදසුම් නොවනින් බැලුවොත් විතරයි මේ සංස්කාර ලෝකේ ඇත්ත යථාර්ථය හොඳට වැටහෙන්න පටන් ගන්න. අපි සත්‍ය දන්නේ, අපි ඇත්ත දන්නේ. සංඥා ලෝකයක හිර වෙලා ඉදමේව සච්ඡං මෝග මඤ්ඤං, මේකමයි ඇත්ත, අනිසියලු දේවල් බොරු කියා එක එක්කෙනා එක්ක ගැටි එල්ලි ඔට්ටුවල් අල්ල මහා පීඩා සහිත ගමනක යන පිරිසක් කල්ප කෝටි ගානක ඉඳලා තාම කෙලවරක් පේන තෙක්මානයක නෑ වගේ. එනිසා මෙන්න මේ දුක ගෙන දෙන තැන දකින්න. දුක දෙන්නේ මකට, මගේ කැමැත්තට එළියේද නැති නිසායි.
එහෙනම් දුක දෙන්නේ දුකට හේතුව තමයි මොකද්ද? මට දුක එන්නේ ඇයි? බැඳිච්ච නිසා. බැඳෙන පමණට මට ඒකෙන් සැපෙන්නේ නැත්තම් දුක එනවා. ඇලීම තමයි දුකට හේතුව. එහෙනම් දුක්ඛ සමුදයට කියන්නේ මොකක් කියලාද? තණ්හාව. දුක්ඛ සමුදයට හේතුව කියන්නේ දුක්ඛ සමුදය කියන්නේ දුකට හේතුව තණ්හාවයි. කවුද මෙතන තණ්හාව නැතුව ඉන්නේ? තණ්හා කඳු. තණ්හා ගොඩවල් තියෙන්නේ. හැබැයි අපිට තණ්හාවත් පීඩාවක් දුකක් සසරට හේතුවක් කියලා වැටහෙන්නේ නැහැ. දකින්නකොටම බදා ගන්නවා. ඇඟෙන් නෙවෙයි මනසෙන් ග්‍රහණය කරනවා. ඇහෙනකොටම බදා ගන්නවා. ඉන්ද්‍රිය ගෝචර වෙනකොටම අරමුණ අපි මොකද කරන්නේ? ඒකට තියෙන පේන මට්ටම ඉක්මවා ගිය දර්ශනයකට යන්න මනස සූදානම් නැහැ. ඇයි? සසර පුරාම කලේ දැක්ක ගමනින් ඇල්ලුවා. ඇහිච්ච ගමනින් ඇල්ලුවා. බැඳි බැඳි ගියේ එකයි කලේ. ඔහොම වැඩපිළිවෙලක් තමයි මේ ගමනේ අපි කර කර යන්නේ. ඔන්න ඔය බැඳෙන එක තණ්හාවෙන් උපාදානය කර කර යන එක. මගේ කරගන්න දඟලන එක. මේ මතු පිටින් පේන එකට එහා මේක වෙන සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය දකින්න ගියොත් එහෙම අරකට බැඳෙන එක පැත්තකින් තියලා මේ ආශාව ඔහෙ තිබිච්ච දෙයක්. රූපයත් ඔතන තිබිච්ච දෙයක්. මේ රූපේ නිසා මට දුක ආවේ ඇයි? අම්මා මියෑම තාත්තා මියෑම තුල සහෝදර සහෝදරියෝ නෝන මහත්තයා මියෑම තුල මට ඇයි දුක කඳුල ආවේ කියලා දැන් නාඩා නුවණින් විමසනවා. මට මෙතන දුක කඳුල ආවේ මම්මගේ අම්මා තාත්තා කියලා ඇලිච්ච නිසා. නෝන මහත්තයා දරුවා කියලා ඇලිච්ච නිසායි මට මේ දුක කඳුල ආවේ. එහෙනම් එයා දකිනවා අම්මා මැරිච්ච එක නෙමෙයි මට දුකට හේතුව. මොකද්ද? මං අම්මට ඇලිලා හිටියා. ඒ ඇලීම දිගට පවත්වන්න දැන් එළිය රූපය නැති වෙලා. මං මහත්යට බැඳිලා. දැන් ඒ බන්ධනේ දිගට ගෙනියන්න මනෝමය බන්ධනේ පවත්වන්න එළියෙන් පෙන්වන්න රූපය නැතුව ගිහිල්ලා. ඒ නිසා තමයි මට දැන් මේ අපි කවුරුත් පින්වතුනි උපාලි මහත්තයෝ බාහිර කෙනෙක් වෙනුවෙන් නම් අඬලා නැහැ. දරුවෙක් වෙනුවෙන් ඔයගොල්ලෝ කවදාක්වත් අඬලා නැහැ. ඔයගොල්ලෝ කිසි කෙනෙක් දරුවෝ වෙනුවෙන් අඬලා නැහැ. ඔයගොල්ලෝ කිසි කෙනෙක් අම්මා තාත්තා වෙනුවෙන් අඬලා නැහැ. මැරිච්ච අම්මා තාත්තා, ලෙඩ වෙච්ච අම්මා තාත්තා ලෙඩ වුණා කියලාවත් අඬලා නැහැ. සහෝදර සහෝදරියෙක් වෙනුවෙන්වත් ඔයගොල්ලෝ අඬලා නැහැ. එයා වෙනුවෙන් අඬලා නැහැ. අපි ඔක්කොම අඬලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. තමන්ගේ තණ්හාව වෙනුවෙන්. තමන්ගේ කැමැත්ත දිගට පවත්වා ගන්න බැරි වීම නිසායි මේ අඬලා. කෝපේ බිඳීම නිසා තරහ යන්නේ කෝපෙට ඇලිලා තිබිච්ච තරමට. යමකට ඇලීමේ තරමටම ඒක වෙනස් වුණොත් කැඩුනොත් බිඳුනොත් මක් වෙනවද? දුක එනව විතරක් නෙවෙයි කැඩෙන්න බිඳෙන්න කලින් පවා ඇලීමේ තරමටම දුක මේකේ තියන් ඉන්නවා. හැබැයි දැනට පේන්නේ සැපේ විතරයි. අප්‍රකට දුක පේන්නේ නැහැ. දැන් චුටි දරුවෙක් ඉන්නවනේ. දරුවට ඇලිලා ඉන්නේ මුණුබුරාට පොඩි දරුවට පුතාට. ඔය ඇලීමේ තරමටම දුක තියෙනවා. අර මගේ කියලා ගත්ත දේවල් වෙනස් වෙනකොට මට පුදුම විදිහේ මතුවලා එනවා. හූස් කියලා කියවෙනවා. අයියෝ කියලා වෙනවා. බුදු අම්මෝ කියලා කියවෙනවා. ඇයි? ඇලීමේ තරමට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඇලිච්ච දෙයට දැන් නොඇලී ඉන්න පුළුවන් නම් ඒ බැඳිච්ච දේ කැඩී බිඳී ගිය තැන මා තුල චංචල කම්පන එන්නේ නැහැ. බැඳීම නැති නිසා. එහෙනම් දුක තියෙනවා. දුකට හේතුව තණ්හාවයි. ඒ තණ්හාව බැඳීම ඇලීම නැති වුණොත් දුක ඉවරයි. දුකෙන් නිදහස්. ඒකට යන වැඩපිළිවෙලක් තියෙනවා උපාලි මහත්තයා. මේ හැම එකටම ක්‍රමවේදයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා යමක් කරන්ද. මේ දුක නිරුද්ධ කරන නිවන් ලබන වැඩපිළිවෙලේ මාර්ගය කුමක්ද? ඒක ආර්ය
අෂ්ටාංගික මාර්ගය. මොනවද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර ඔන්නේ නිවන් මඟ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි පින්වතුනි අනුගමනය කළ යුතු වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු අය රෙදිවියන්ගේ මීයන් විසින් කපන ලද නූල් පන්දුවක් වගේ අවුල් වෙලා. අපි අවුල් වෙලා ඉන්නේ මහත්තයෝ. හරි පීඩාවෙන් ඉන්නේ, බයෙන් ඉන්නේ. සල්ලි තිබුණත් බය, ලොකු ගෙයක් තිබුණත් බය, ගෙයක් නැති වුණත් බය, ඇඳුම් තිබුණත් බය, රත්තරන් තිබුණත් බය දුක, රත්තරන් නැති වුණත් බය දුක, සල්ලි තිබුණත් බයයි දුකයි, සල්ලි නැති වුණත් බයයි දුකයි. අපිට තියෙන තැනත් දුක, නැති තැනත් දුක. ඇයි? අවිද්‍යාව නිසා. දුක තියෙද්දිත් දුක, දුක නැති වුණාම දුක. දරුවෝ දුකද කියලා ඇහුවාම, සැපද දුකද කියලා ඇහුවාම දුකයි කියනවා. නේද? එතකොට දැන් දරුවෝ නැති වුණාම ඒත් දුකයි කියනවා. දුක ඇති තැනත් දුක, දුක නැති තැනත් දුක. රත්තරන් මිල මුදල් කියන්නේ මොනවද? බයත් ශෝකේ ඇති කරන ඒක ප්‍රකට නෑ ඔයගොල්ලන්ට පේන. ඕන තරම් වක් කරගෙන යන්න පුළුවන් රත්තරන්. හැබැයි පාරේ යන්නේ කොහොමද? වාහනේ යන්නේ. බයෙන් යන්නේ. ගෙදර තියන්න හංගන්න පුළුවන් තැන් බුදු අම්මෝ කොච්චර හොයනවද? බිත්ති හාරලා, පොළවල් හාරලා, ඒව වෙන ඒවෙන් කවර් කරලා අරවැය දාලා තමයි හන්දියට යන්නේ. එන ටිකට හොරුවරයයි කියලා. මේ ලක්ෂ ගානක්, ලක්ෂ 5ක 6ක රත්තරන්, ලක්ෂ 5ක 6ක බයක් දැන් විඳිනවනේ. මේ ඇති තැනක් දුක, සම්පත් නැති තැනක් දුක. ඒ නිසා අපිට මේ දුක වැටහෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ එකම ධර්මයේ අවබෝධ නොකරපු අය කොයි වගේද? කොක්කු වගේ සත්තු, එක එක කුරුල්ලෝ කෑලි කෑලි එකතු කරන් ඇවිල්ලා අර හදලා තියෙන කූඩු එකට ගෙදිච්ච කැඳි වලින් හදපු ලී කෑලි වලින් හදපු කූඩුවක් වගේ එකට ගෙතිලා ඉන්නේ. අනික අවුල් වෙච්ච පඹ ගාලක් වගේ අපි පඹ ගාලක පැටලිලා වගේ සංසාරේ මේ ඔක්කොම අපි කවුරුත් තාම ඉන්නේ කොහෙද? පැටලිලා ඉන්නේ. මොන ගාලේද? පඹ ගාලේ. ඇයි පඹ ගාලේ පැටලෙන්න උනේ අපිට? පඹ ගාල නැමැති දුක්ගොඩේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ එකම ධර්මයේ අවබෝධ නොවීම නිසා සංසාරේ මව් මිය යෑමේ දුක, තාත්තා අයියා අක්කා අම්මා නැන්ද මාමලා සහෝදර සහෝදරියෝ දරුවෝ මිය යෑමේ අනන්ත දුක් විඳින්න සිද්ධ වුණා. මොකක් අවබෝධ නොවී නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා. එනිසා මහා සාගරයේ ජලයට වඩා අතීතය අඬලා තියෙනවා. තව අඬන්නත් නොන මහත්ය කඳුළු ඉතුරු වෙලා තියෙනවා සාගරයේ ජලයට වඩායි. තාම මම ඇලුම් කරන මගේ කියාගත්ත දේවල් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා. පටාචාරාව හොඳට මෑඩුවා. මහත්ය මලා, දරුවෝ දෙන්න මලා, අම්මයි තාත්තයි මල්ලි මලා. ඔබ උත්තා කාල කතා. මගේ දරුවෝ දෙන්නත් මලා. පන්තේ මයං පති මතෝ. අනේ මගේදී මගේ මහත්යත් මලා. මාතා පිතාච බාතාච. මගේ අම්මයි තාත්තයි සහෝදරයයි ඒක චිතකස්මින් දයරේ එකම දරසෑයක දැවෙනවා. පිස්සු නෑදීතිද එකම දවසක් තුල 5 දෙනෙක්ද 6 දෙනෙක් 6 දෙනෙක් මැරිලා. ඈත කට්ටියද නෑ, තමන්ගෙම ආය දරුවෝ දෙන්න මහත්ය අම්මා තාත්තා මල්ලි. ඈත නෑ එක්ක නෑ. ඔයගොල්ලෝ කොච්චර අඬන්නේද, දුක් වෙන්නේ ඇද්ද? ළඟ අම්මා මැරිලා, තාත්තා මැරිලා, අයියෙක් අක්කෙක් දරුවෙක් ඥාතියෙක් මැරිලා කොච්චර දුක් වෙන්නේ ඇද්ද?
දරා ගන්න බැරි ශෝකයක් එන්නේ නැති. බලන්න එක්කෙනෙක් මැරිලා අපි එච්චර ඇඬුවා නම් මේ ජීවිතේ. එච්චර දුක් වුණා නම් එහෙනම් හිතන්නකෝ ඒ වගේ පහයක් වෙච්ච කෙනෙකුට එක දවසක කොහොම දරා ගන්න පුළුවන් වෙයිද? මොන දුකක් එයිද? ඇඳුම් නැති වෙනවා කියන එක පිස්සු හැදෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක්ද? ඇයි මෙයා මෙතෙක් බණ අහපු කෙනෙක්ද? නෑ. එතෙක් බණ අහපු කෙනෙක් නෙවෙයි. හැබැයි ඇයට බුදුරජාණන් වහන්සේ සුන්දර වචනයක් කියවනේ දෙවුරන් වේරේ දානසභා මණ්ඩපේට ආවේ නිර්වත්‍රව ආවේ. ඇය දන්නේ මං නිර්වත් කියලා. පිස්සු කෙනෙක් වගේ දැන් පිස්සුනේ. මොනවද කියන්නේ මොනවද කරන්න කියලා දන්නේ මනස උමතු වෙලා. බුදුහාමුදුරුවෝ එනවා දැක්කකොටම බුදුරජාණන් වහන්සේ කිව්වේ වචන දෙකයි. මොකද කිව්වේ පාලි මහත්තයෝ? නැගණිය සිහිය එලවා ගන්න. නංගී දැන් සිහිය මතු කරලා ගන්න. එතකොටයි උඩ ගිහින් ඇහැරුණා වගේ මං කවුද වටපිට සෙනග ගොඩාක් මහා සංඝයා බුදුරජාණන් වහන්සේ ඇඟේ වස්ත්‍රයක් නැහැ. අනේ අර පොරවගෙන උතුරුසලු එකක් දුන්න කියනවනේ. ඒකෙන් විලි වහගත්තා. සරණක් ලැබුණා. පිහිටක් ලැබුණා. ආරක්ෂාවක් ලැබුණා. ඇඟට නෙවෙයි කොහෙටද? සිතට. සරණ ලැබුණේ හිතට. රැකවරණේ ලැබුණේ සිතට. ආරක්ෂාව ලැබුණේ සිතට. අපිටත් ආරක්ෂා ලැබිලා තියෙනවා. රැකවරණ ලැබිලා තියෙනවා. කොහටද? ඇඟට. ලොකු ගෙවල්, තාප්ප, ඇඳුම් පැළඳුම්, නොයෙක් දේවල් ඇඟට රැකවරණ තියෙනවා. සිතට රැකවරණයක් නෑ. ඒ නිසා අපි අනතුරේ. බුදුහාමුදුරුවෝ කිව්වේ රැකවරණයක් සලස ගන්න, පිහිටක් සලස ගන්න, තමන්ට තමන් දිවයිනක් කරගන්න, තමන්ට තමන් පිහිටක් කරගන්න, තමන්ගේ ජීවිතේට පහනක් කරගන්න, ආලෝකයක් කරගන්න. සිතට ඇඟට නෙවෙයි. සිතට රැකවරණයක් කරගත්තට පස්සේ ඇඟට මොනවා වුණත් එයා තුළ චංචල කම්පන දුක් ශෝක උපදින්නේ නැත. බුදුරජාණන් වහන්සේ තව තැනක දේශනා කරනවා මහා මේරු පර්වතේ හිමාල පර්වතේ ගාව අබෑට තරම් චූටි ගල් කැට නැත්නම් අකුරු කෑලි වගේ චූටි ගල් කෑලි 7ක් තියෙනවා. 7ක් තියලා අහනවා මහණෙනි මේ පොඩි ගල් කැට 7ද ලොකු අර හිමාල පර්වතයේද ලොකු කියලා අහනවා. මොකද කිව්වේ භික්ෂුන් වහන්සේලා? ස්වාමීනි හිමාල පර්වතයත් එක්ක මහා මේරුවත් එක්ක ගත්තාම මේ ගල් කැට මොනවද? මේවා ඉතා ඒකට කොහෙන්වත් සමාන කරන්න බැරි චූටි ගල් කැට 7ක් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ. අන්න හිමාල පර්වතය අති විශාලයි කියනවා. අන්න මතක තියාගන්න මහණෙනි යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය දැක්කනම් මුල් මට්ටමින් අවබෝධ කළා නම් මුල් මට්ටම කියන්නේ සෝවාන් ඵලයටපත් වුණා නම් එයා නැති කරපු දුක් ප්‍රමාණය මහා මේරු පර්වතය හා සමාන දුක් ගොඩක් නැති කරලා තියෙනවා. එයාට තව දුරු කරන්න තියෙන දුක් කොයි වගේද? අර ගල් කැට 7 වගේ දුක් 7ක් විතරයි තව දුරු කරන්න තියෙන්නේ. දුරු කරපු දුක් ප්‍රමාණය මහා මේරු පර්වතය වගේ විශාලයි. තව චූටි දුක් ටිකක් තියෙන්නේ. ඇයි? එයා ආත්ම භව 7යි සංසාරේ තව උපදින්නේ. උපාලි මහත්තයෝ. තව කීවතාවක් උපදී සංසාරේ. මේ වගේ නෝන්ලා කී දහක් හම්බේ තව සංසාරේ. කීපාරක් තව බඳින්න වෙයිද? කීවතාවක් තව දරුවට මට දරු තාත්තා කියයිද සංසාරේ? ප්‍රමාණයක් නෑ. ඉන්න මට්ටමේ සෝවාන් වුණොත් ඔබලා තව තාත්තලා වෙන්නේ 7 වතාවයි. අම්මලා වෙන්නේ උපරිම 7 වතාවයි. සංසාරේ උපදින්නේ උපරිම 7 වතාවයි. හැබැයි උපරිම එයා දැන් උත්සාහ කළොත් දැන් සෝවාන් වෙලා තව තප්පර ගානකින් පුළුවන් එයා
හරියට ඉදිරි මාර්ග ටික සම්පූර්ණ කරන්න සිහිය නුවණ ගලපමින් සමත විදර්ශනා වැඩුවොත් එයාට දැන් පුළුවන් එයා රහත් වෙන්න. එහෙම දාරුචීරිය ආවේ නේද? අර ලී පතුරු සහිත ඇඳුමක් ඇඳගෙන බුදුහාරුවන් කියපු වචන 4යි, පේලි 4යි. දැක්කොත් දැක්ක තැනින් නතර වෙන්න කෙලෙස් උපදවන්න යන්න එපා. ඒ දකින දේ තුල මං කලින් කිව්වා වගේ කෙලෙස් නැහැ. කෙලෙස් මමයි එකතු කරන්නේ ඒකට. එතනයි භවී සකස් වෙන්නේ. ඇහෙන ශබ්දේ කෙලෙස් නැහැ. ඒකට වටිනාකම් දෙනකොට මා තුල මමයි කෙලෙස් හදන්නේ. ඒක සම්බන්ධ කර. එතනයි භවී සකස් වෙන්නේ. නාසයට දිවට කයට දැනෙන මුතයේ කෙලෙස් නැහැ. කෑමේ රසයේ කෙලෙස් නැහැ. ඒ රසයට මම බැඳුනොත් ඇලුනොත් වටිනාකම් දුන්නොත් එතන තමයි කෙලෙස් සකස් වෙන්නේ. එතනයි භවයේ සකස් වෙන්නේ. උපතක් කරා යන්න වෙන්නේ. සිතන සිතවිල්ලක් එයි. ඒකේ කෙලෙස් නැහැ. හැබැයි ඒ සිතවිල්ල මම දිගට පෝෂණය කළොත් එහෙම, ඒකට පෝර දාන්න ගියොත් එහෙම, ඒකට වටිනාකම් දුන්නොත් එහෙම, එතන තමයි කෙලෙස් හැදිලා භව සකස් වෙලා ජාති ජරා මරණ වලට යන්න සිද්ධ වෙන්නේ. ඔය මට්ටමින් නතර කරගත්තොත් එයා හෙලිවෙන් ඉන්නේ නැද්දි උනත් rahat වෙන්න පුළුවන්. ඇඳුම් නැති උනොත් අවශ්‍ය වෙන්නේ ඇඟට උපකරණ නෙවෙයි. අවශ්‍ය වෙන්නේ හිතේ ඇති නුවණ, තීක්ෂණ නුවණ, පැහැදිලි නිර්මල ධර්මය වටහා ගැනීමේ ප්‍රඥාවයි වැදගත් වෙන්නේ. බුදුහාමුදුරු තව තැනක කියනවා ඔයාට දවසට හෙල්ල පාරවල් 300ක් දවසට හෙල්ල පාරවල් 300ක් කෙන් අයිනවා. දවසට කීයද? 300යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට උපතින්ද ළමනේ අපි අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා අවුරුදු 20ක් අතෑරලා තව 100ක් ඉතුරු ජීවත් වෙන්න මෙයාට. ඒ 100 තුල දවසට හෙල්ල පාරවල් 300 ගානේ හෙල්ලකින් අයිනවා. දවසට 300ක්, මාසෙට 9000ක්. මාසෙකට 9000ක් ඇනුම් කණ්ඩ වෙනවා. ඒ බඳු 9000 ඒවා 12ක් හදලා බලන්න. ඒ බඳු 12 ඒවා 100ක්. මාස 12 ඒවා 100ක්. අවුරුදු 100ක්. එක දිගට උදේ 300යි, දවල්ට 100යි, හවසට 100 ගානේ ආිනවා. ඒ ඇන්නාම උපාලි මහත්තයෝ එහෙම හෙල්ල පාරවල් අවුරුදු 100ක් දවසට 300 ගානේ හෙල්ල පාරවල් මම ළඟදී කිව්වා. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට ඛණ්ඩ වෙන හෙල්ල පාරවල් ගාන දස කෝටි 8 ලක්ෂයක්. කී පාරක් ඛණ්ඩ වෙනවද? දස කෝටි 8 ලක්ෂයක් අයිනවා. උදේ 100 ගානේ, දවල් 100 ගානේ, හවසට 100 ගානේ. එහෙම කාලා දස කෝටි 8 ලක්ෂයක් අවුරුදු 100ක් තිස්සේ හෙල්ල පාරවල් කාලා දුක ඉවර වෙනවා. ඔබ සංසාරේ ඉවර වෙනවා කිව්වොත්, සංසාරයෙන් නිදහස් කිව්වොත් උපාලි මහත්තයෝ ඒක බාර ගන්න කියනවා. ඒ දුක ඇයි මේ සියලු සතර දුක අවුරුදු කීයෙන් ඉවරද? 100කින් ඉවරයිනේ. දවසට 300 ගානේ අවුරුදු 100ක් හෙල්ල පාරවල් කාලා සසර දුක ගෙවෙනවා කිව්වොත් බුදුහාමුදුරුවෝ කියනවා වහ ඒ දුකට ඒකට කැමති වෙන්න. ඒ වේදනාවට. ඇයි? අවුරුදු 100කින් මේ දුක සසර දුක ඉවරයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා දුක් විඳ පමණින් සසර දුක ඉවර වෙන්නේ නෑ. හැබැයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළොත් උපාලි මහත්තයෝ නෝන මහත්තයා මොකද වෙන්නේ? සංසාරේ හෙල්ල පාරවල් කන්ද වෙන ගාන ගයින්ඩ බැරි වෙනවා. මෙතෙක් සංසාරේ අපි කාපු පිහි පාරවල් ගැන ගන්න බෑ. අවුරුදු 100ක් තිස්සේ 200ක් තිස්සේ කාපු හෙල්ල පාරවල් ගයින්ඩ පුළුවන් වෙයි. සංසාරේ දිගට කාපු පිහි පාරවල් බෙල්ල කපලා මන්නෙන් වෙන් වෙන්නම කපපු වාර අපිට ගැන ගන්න බෑ. සංසාරේ මං ආපු ගමනේදී අත් කකුල් කපපු වාර, කන්නාසා සිඳපු වාර, කාටවත් හානියක් විපතක් නොකළ අර සාන්තිවාදී තවුස්තුමා අර කලාපු රජුරුවන්ගේ උයනේ
විවේකයෙන් ධාන වඩමින් ඉන්න වෙලාවේ ඒකට අර රජුරුවන්ගේ බිසෝවරු ගිහිල්ලා බණහාමින් ඉන්න වෙලාවේ ඒකට අර බිසවක් රජුරුවන්ව කුලප්පු ගැස්සුවා. ඒකට කේන්ති ගිය රජුරු සාන්තිවාදී තවුසාට දීපු වද මේ ඇත්තෝ දන්නවා නේද? මොනවද කළේ? අත් කැපුවා, කකුල් කැපුවා, කුරා කූමියෙකුටවත් හානියක් විපතක් නොකළ තවුස්තුමා නාහි කැපුවා, කන් දෙක කැපුවා, ඇඟිලි වෙන් වෙන්න කැපුවා, අත් මුලින් කැපුවා, කකුල් මුලින් කැපුවා. ඔබ දැනුත් සාන්තිවාදීද කියලා ඇහුවා. සාන්තිවාදී තවුස්තුමා කිව්වේ මොකද්ද? මගේ සාන්තිය තියෙන්නේ අත්වල නෙවෙයි, මගේ සාන්තිය තියෙන්නේ කන් වල නෙවෙයි, මගේ සාන්තිය තියෙන්නේ කකුල් වල නෙවෙයි, ඇඟිලි වල නෙවෙයි, නාහේ නෙවෙයි. මගේ සාන්තිය තියෙන්නේ කොහෙද? මගේ හදවතේ. මෙතනද තියෙන්නේ කියලා පපුවට විලුමෙන් උණුලේ කටෙන් විසිකුණා කියනවා. කාගේද? ඒ උත්තම ශාන්තිවාදී තවුස්තුමාගේ. බලන්නකෝ ඒ ප්‍රතිපදාවේ හිටපු ඒ උත්තමයන්ගේ පවා කාටවත් හානි නොකරපු කෙනෙක්ගේ පවා අත් කකුල් කන්නාසා කපල වෙන් කරලා දැම්මනේ. අදටත් බලන්න යම් යම් දඩුවන් වශයෙන් අත වෙන් වෙන්න කඩුපාර ගහනවා, බෙල්ල වෙන් වෙන්න මන්න කඩුපාරවල් ගහනවා, තැන් වල මැරෙනවා, ඇඟිලි වෙන් වෙලා යනවා. මේ විදියට පින්වතුනි සංසාරේ ගැනලා ඉවර කරගන්න බැරි අනන්ත වාරයක් කඩුපාර, මන්න පාර, කිනිසි පාර, වෙඩි පාර, බෝම්බ පාරවල් නේද විඳින්න සිද්ධ වෙයි. කොමක් අවබෝධ නොකළොත්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකළොත්. ඒ වගේම ගින්නට අහු වෙලා ගැන ගන්න බැරි වාරයක් සංසාරේ මැරිලා තියෙනවා වගේ ඉදිරියටත් මැරෙයි අපි සංසාරේ ගිනි වලට අහු වෙලා. රාජ දඬුවම් වශයෙන් උපාලි මහත්තයෝ දෙතිස් වදවලට අපි සංසාරේ මුණ දීලා තියෙනවා. මේ ජීවිතේත් මේ කාලේ දෙතිස් වද නැති වුණාට සමහරු දෙතිස් වද වගේ වද දිනවා, මරලා දානවා. දැන් අපි ඒ වගේව විඳලා නැද්ද සංසාරේ? විඳලා තියෙනවා. දැන් විඳලා ඉවරයිද? ඉවර නෑ. ඇයි ඉවර නැත්තේ? රහත් නොවිච්ච නිසා නේද? රහත් වෙලා මේකේ පිරිනවම් පෑවොත් ආයේ සසරක නෑ. බලන්නකෝ රහත් වෙච්ච මුගලන් මහරහතන් වහන්සේටත් මොකද උපාලි මහත්තයෝ උනේ? අර කොච්චර එහා කාලයක්ද? කොච්චර සංසාරේ එහා කාලේ කරපු අකුසලයක්ද? නිරේ ඉඳලා ගෙවලා දුක් ගෙවලා තාම ඉවරද? රහත් වෙලත් ඉවරද ඒ දුක? අම්මා තාත්තා අර අන්ධ අම්මා තාත්තර ගහලා මරලා නේද කැලේ? දාපු එකේ කර්මෙට නිරේ ගිහිල්ලත් ගොඩාක් දුක් විඳලා. දැන් රහත් වුණාට පස්සේ ඉවර වුණාද? ඒ දුකේ කර්ම ශේෂී තව තියෙනවා. අන්න රහත් වෙලත් මොකද උනේ? කීප වතාවක් මරන්න ආවා. උන්වහන්සේ මේ තමන්ගේ කයට ආදරේ නිසා නෙමෙයි මාව මැරුවොත් මේ මිනිස්සු ආනන්තරේ පාප කර්මයක් කරගන්නවා කියලා ගැලවිලා ගියානේ දෙපාරක්. තුන්වෙනි වතාවෙත් පන්න මරන්න එනකොට මේක මගේ කර්මයක් කියලා නුවණින් බලනකොට දැනගත්තා. ඒක ගෙවන්නම වෙනව රහත්ල නිසා උන්වහන්සේ දා කලබල වුණේ කුටියම. ඉතින් අරගොල්ලෝ ඇවිල්ලා ගාලා කුඩු කරලා ගියා. සාමාන්‍ය කියන්නේ මේ කිලෝ 50ක හාල් මිටියක හාල්ලට වගේ වුණා කියලා. මේවා කැඩුනලු යට ඒ තරම් කුඩු කරලා තියෙනවා. රහත් වෙලත් ඒ සා දුක් විඳින්න උනා පින්වතුනි. මේවා කියනකොට මේවා ඇහෙනකොට ඔය පුටුවෙන් උඩ ගිහිලා මේ කොන්ක්‍රීට් එකේ ඔළුව වැදිලා බිමට පාත් වෙලා වැටිලා සීයෙන් ඕනේ. ඔය බුදියන් ඉන්න එක නවත්තලා. මේ තරම් සංසාර දුක ඇහෙනකොට බය ඇති වෙන්න ඕන. මොකේද? සංසාරේ යන්න බය වෙන්න ඕන. බණ අහන වෙලාවේ බුදුබණ කියන වෙලාවේ නිදියන්න බය වෙන්න ඕනේ. මේ තරම් දරුණු සංසාරයක මේ කතා ඇහෙනකොට තාමත් අපි ප්‍රමාදයිනේ. ඒ ප්‍රමාද භවෙන් නැගිටලා අප්‍රමාදී වෙන්න
තමයි මේ හැම බුදු බණ පදයක්ම බුදු ගොවින් එදා අපිව උත්තේජනය කළේ, අපිව උනන්දු කළේ. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ මේ කෙලෙස් යුද්ධේ පටන් ගන්න කිව්වා. කෙලෙස් යුද්ධේ පටන් ගන්න කිව්වා. නික්කමත මේ කෙලෙස් යුද්ධේට දැන් නික්මිලා යන්න කිව්වා. මාර යුද්ධේට, කෙලෙස් මාර යුද්ධේට නික්මිලා යන්න කිව්වා. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ මේ බුදු සසුන තුල හැසිරෙන්න කිව්වා. මොකද්ද බුදු සසුන? උපාලි මහත්තයා සීල සමාධි ප්‍රඥා, ඕකයි බුද්ධ ශාසනය. නැත්තම් සබ්බ පාපස්සා කරණං කුසලසුප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං. සබ්බ පාපස්සා අකරණං කියනකොට පව් කරන්න එපා. සිල් කුසලසුප සම්පදා කුසල් වඩන්න කියනකොට සමාධිය. සචිත්ත පරියෝ දපනං හිත කෙලෙස් වලින් නිදහස් කරන්න කියනකොට ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥාව. යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං මාර සේනාව, කෙලෙස් සේනාව, රාග දේශ මෝහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා මාන ආදී වශයෙන් මහා කෙලෙස් ගොන්නක් තියෙනවනේ. ඒ සියලු කෙලෙස් ගොන්න විනාශ කරන්නලු, කම්පා කරන්නලු කොයි වගේද? ඇතෙක් බට දඬු වලින් හදපු ගෙයක් සුණු විසුණු කරලා දානවා කියලා. ඇතෙක් බට දඬු වලින් හදපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වගේ. කෙලෙස් යුද්ධේ පටන් අරන් ඒකට ගිහිල්ලා මාර සෙනග නැති කරන්නලු, බුද්ධ ශාසනයේ යෙදෙන්නලු, සීල සමාධි ප්‍රඥාව වඩන්නලු, අර සියලු කෙලෙස් දුරු කරලා සැනසෙන්නලු. ඇයි මේ කියන්නේ? බුදුරහාමුදුරුවෝ තරම් මේ සංසාරයේ අතීත සංසාරේ දැකලා, මතු සංසාරේ අපිට විඳින්න තියෙන දුක දැකලා, දැන් විඳින දුක දැකලා අපි ගැන අනුකම්පා කරපු වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් ලෝකේ බුදුවරු හැර ඇත්තේ නැහැ. ඒ හැඟීම ඇති කරගෙනයි දවසට පැය 2ක් නිදාගෙන සැතපීලා දෙවියන් මිනිසුන් සහිත ලෝ සත්‍යයට අප්‍රමාණ කරුණාවෙන්, මහා කරුණාවෙන් මේ සොඳුරු දහම් පද දේශනා කළේ. පිරිනවම් පාන තව විනාඩියයි තප්පරයයි තියෙන්නේ. ඒ තප්පරෙත් මොකද්ද ඔබේ මගේ ශාස්ත්‍රු? බුදුරජාණන් වහන්සේ මතක් කළේ පින්වතුනි. වය ධම්මා සංඛාරා. ඔයගොල්ලන්ගේ මගේ කියලා ඔය රැස් කරන් තියන් ඉන්න ඇඟ වගේම බාහිර සියල්ල සංස්කාර වය ධම්මා ගෙවිලා යනවා, නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා, දෙවිලා යනවා, පිච්චිලා යනවා, පොළොට පස් වෙලා යනවා, දි รา පත් වෙලා යනවා. සංස්කාර සියල්ලේ ඔය ඇඟවල් දිරලා, දි รา ගිය ඇඟවල්, දි รา ගිය කයවල්, දි รา ගිය දරුවෝ, දි รา ගිය මහත්තයෙක්, දි รา ගිය නෝන කෙනෙක්, දිරා යන හිත සිත සංස්කාරයක් නේ. ඒ වය ධම්මා ගැලවිලා දිය වෙලා යනවා. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු කරන්න. සසරේ ගැලෙන්න එපා, සසරේ ගිලෙන්න එපා, සසරේ මුලා වෙන්න එපා. මුලා වීම තුල විඳින දුක දැන් හොඳටම ඇති කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. අපිව උනන්දු කළා, පැහැදිලිව පෙන්නලා දුන්නා. ඒ ගමනයි අපි සිහියෙන් නුවණින් යා යුතු වෙන්නේ. නැත්තම් සංසාරේ ගොඩාක් දුක් විඳින්න වෙයි. අඩුම තරමින් සෝවාන් වුණොත් තමයි රැකවරණේ තියෙන්නේ. සෝවාන් ඵලෙන් මෙහා මාර්ගෙන් මෙහා කෙනාටවත් රැකවරණයක් නෑ. අපායේ සතර අපායේ හිමි. මහා පොළොවේ සක්විති රජ කෙනෙක් වෙනවට වඩා උපාලි මහත්තයෝ පතව්‍යා ඒක රාජ්‍යයේ මහා පොළොවේට අධිපති රජුරු සක්විති රජ කෙනෙක් වෙනවට වඩා සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ යනවට වඩා සබ්බ ලෝකාදි පච්චේන මුළු ලෝකෙටම අධිපති මහ බ්‍රහ්මයා වෙනවට වඩා සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලයේ තමයි උතුම්ම දේ කිව්වා. අර සක්විති රජුරුවත් දසදා ධර්මයෙන් රජකම් කරලා දිව්‍ය ලෝකියයි. හැබැයි එතන ඉඳලා ඉවරුනාට පස්සේ සතර අපායට වැටෙන්න ඉඩ කඩ තියෙනවා. දිව්‍ය ලෝකින දෙවිවරු, බ්‍රහ්ම ලෝකින බ්‍රහ්ම රාජවරු
ඒ කාලේ ඉවර වෙලා අර සතර අපායට වැටෙන්න ඉඩ තියෙනවා මේ උපාලි මහත්තයා. හැබැයි සෝවාන් කෙනා කවදාවත් වැටෙන්නේ නැහැ කොතෙන්ටද? සතර අපායට වැටෙන්නේ නැහැ. නිරේ තිරිසන් ප්‍රේත අසුර. එයා උපරිම ආත්ම භාව හතයි බුදුබාඳුරු දේශනා කළේ. එසා මේ සසර අනතුර භයානකම දැන් ගෙම්බේ පිටිපස්සෙන් ගැරන්ඩියෙක් ණයෙක් පන්නන් එනකොට ගෙම්බ මොකද කරන්නේ? පුළුවන් තරම් ආරක්ෂා වෙන්න පයින් පැන ගුලක් හොයගෙන රිංග ගන්න හදනවා. අපේ පිටිපස්සෙන් ණයි පොළොංගු ගෙම්බ මුකුද මේ ගැරන්ඩි පන්නන් එනවා වගේ ජරා මරණ පන්න එනවා. මේ හැම මේ තප්පරේ ජරා මරණ මගේ ළඟින්ම පන්න මාත් එක්ක එකතු වෙලා ජරා මරණය මට හිමි කර දෙමින් යන ජීවිතයක මම ලෞකික සැප හොයනවා මාරයි සෝයි කියා. ඒ ලෞකික පුටුවේ ඉඳගන්න මහ පුටුවේ ඉඳගන්න අනේ කොච්චර පව් දැන් පටන් අරන්ද මේ යුගයේ ලෞකික දුක් පුටුවේ ඉඳගන්න මහ පුටුවේ ඉඳගන්න වෙලා අපි එදත් දුකට සපෝට් කළා අදත් අපි දුකට සපෝට් කරනවා සහයෝගය දෙනවා. මගේ දුකත් වඩන අතරේ අනුන්ගේ දුක වැඩෙන්නත් මම මේ සහයෝගය දක්වනවා. එහෙමයි ස්වභාවය. එනිසා මේ සසර දුක දකින්න සසර දුක දැකලා සසරෙන් නිදහස් වෙන්න වෑයම් කරන්න. වෑයම් කරලා සෝවාන් ආදී මාර්ගඵලවලින් අමා නිවනටයිපත් වෙන්න උත්සාහ කළ යුතු වෙන්නේ.